අම්මා බායි සියලු පැසසුන් ප්‍රශංසා සකලලෝ සංවර්ධනය සංරක්ෂණය පරිපාලනය පරිපෝෂණය කරන්නා වූ සර්ව බලධාරී අල්ලාහ් තාලාටම සතු වේවා. සලාත් සලාම් හේවත් ශාන්තිය හා සමාදානය ආදරණීය නායක නබි මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ නාමයෙන් ලෝක අවසාන දිනේ යුගාන්ත දිනේ දක්වා ඇති වේවා. අපගේ රාමසාන් උත්සව සමය තුල ඉෆ්තාර් වැඩසටහනක් සංවිධානය කර එම උත්සව සභාවට ආශිර්වාදයක් හැටියට මෙම ස්ථානයට වැඩම කර සිටින ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. එවැගේම ගෞරවනීය පූජකතුමන්ලාගෙන් අවසරයි. එවැගේම ප්‍රාදේශීය ලේකම්තුමනි, නගරාධිපතිතුමනි, ප්‍රාදේශීය නාගරික සහ සියලුම මන්ත්‍රීතුමන්ලා තුමියලා ඇතුළු මෙම ස්ථානයට පැමිණ සිටින ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි. ඔබ සියලු දෙනාටම අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු. ඇත්තටම තාමත් කාලෝචිත ක්‍රියාවක්. ඈත අතීතයේ පටන් මුස්ලිම් ජනතාව මේ ශ්‍රී ලාංකික සමගිය වෙනුවෙන් ඉදිරියෙන්ම සිටපු ඒ කාලේ ඉඳලම ශ්‍රී ලාංකික රජවරුන්ට මේ ශ්‍රී ලංකාව ආරක්ෂා කර දීම සඳහා ඒ කාලේ ඉඳලම ශ්‍රී ලාංකික ස්වාමීන් වහන්සේලා සුදු දෙයක් දෙන දෙලන්ඩි කරනවා. මිස් පොඩ්ඩක් අපි මේක අවසන් කරනෝනේ. ඊට පස්සේ අනිත් බව කරනවත් එක්ක මේක කරන්න හරි. ඔව් පුළුවන් ප්‍රශ්න නැහැ. එම නිසා ශ්‍රී ලාංකිකයන් හැටියට ඇත්තටම ඉතාමත් වටිනා අවස්ථාවක් අපිට හිමි වෙලා තියෙන්නේ. මට ලැබිලා තියෙන විනාඩි 10ක කාලයක්. පැය භාගයක් මට දෙනවයි කියලා පොරොන්දු වුණා. නමුත් දීලා තියෙන විනාඩි 10යි හඳුරුවනේ. බලමු විනාඩි 10කට මොකද්ද මට මේක කතා කරන්න පුළුවන් කියන එක. මේ දවස් මේ දිගටම දේශනා කරන එක තමයි අපේ වැඩසටහන වෙලා තියෙන්නේ. ඉස්ලාම් ආගම උපවාසය අනිවාර්ය කරලා තියෙනවා. පැය 12ක් 13ක් निराහාරී වෙන්නවා. මොකද්ද මේකේ අරමුණ? ගෙවල් වල කෑම නැද්ද? නෑ, කෑම තියෙනවා. ඉස්ලාම් ආගම කියන්නේ උපවාසය නෙවෙයි. ඉස්ලාම් ආගම කියන්නේ අපිට අනිවාර්ය වගකීම් පහක් තියෙනවා. ඒ අනිවාර්ය වගකීම් පහ පිළිබඳව මම ස්වාමීන් වහන්සේ එක්ක බොහෝ වෙලාවක් මම ඒකන පැහැදිලි කරගෙන හිටියේ. පළවෙනි වගකීම ස්වාමීන් වහන්සේ කිව්වාගේ ශහාදා කලිමාව. අපේ ඒකදේව විශ්වාසය මා අල්ලාහ් දෙවියන් වහන්සේ හැර වෙන කිසිම දෙවි කෙනෙකුට මා නැමදීමට සුදුස්සෙකු නොමැති කියන එක මම සාක්ෂි දරන්න ඕන පළවෙනි එක. දෙවෙනි එක දවසකට 5 වතාවක් අනිවාර්යයෙන්ම අල්ලාහ් දෙවියන් වහන්සේට අපි යාඥා කරන්න ඕන. මේකට කියන්නේ සලාතය කියලා. හැබැයි බොහෝ දෙනෙක් දන්නේ මුස්ලිම් අය සිකුරාදට පල්ලිය යනවායි කියන එක. ඒක වැරදි මතයක්. දවසකට 5 වතාවක් අපි අනිවාර්යයෙන්ම යන්න ඕන. හැබැයි පල්ලියට ගිහිල්ලා පූජකතුමා අනුගමනය කරලා කළොත් තනියම කරන එකට වැඩිය 27 ගුණයක පිනක් ලැබෙනවා. හැබැයි කාන්තාවන් ගෙදර ඉඳගෙනම කරන්න ඕන. පිරිමි අය පල්ලියට ගිහිල්ලා ලැබෙන පින ඒගොල්ලන්ට නිවෙස් වලම ලබා දෙනවා. පල්ලියට අවිල්ලා බලන්න. පල්ලියෙත් අපි කරන්නේ පල්ලියේ බිත්තියට තමයි අපි ලක්ක කරගෙන මේ ආගම සිහි කරන්නේ. අපේ පල්ලියේ රූපයක් හෝ පිළිමයක් හෝ නැහැ. එහෙමනම් ඒගොල්ලෝ එහෙම මොනවාරි තියෙනවා නම් තමයි පල්ලියට එන්න ඕනේ. දැන් මෙතන වුණත් අපිට පුළුවන් ආගම සිහි කරන්න පුළුවන්. මක්කම කාබා කියන දිශාව ඉලක්ක කරගෙන කරන්න පුළුවන්. හැබැයි තනියම කරන එකට වැඩිය පූජකතුමා අනුගමනය කරගෙන කරොත් ඔබේ කැමැත්තට අනුව තියෙන්නේ. පින වැඩියෙන් ඕන නම් පල්ලියට යන්න. හරි. හැබැයි සිකුරාදා දවල්ට විතරක් කිසිම පිරිමි කෙනෙකුට තනියම කරන්න බෑ. පල්ලියට ගිහිල්ලා ඉමාන් ජමාත් කියලා ඒක අරබි භාෂාවෙන් කියන්නේ පූජකතුමා අනුගමනය කරගෙන පමණයි කරන්න පුළුවන්. ඒ නිසා තමයි කොච්චර වැඩ කටයුතු තිබුණත් ඒ සියල්ල අතහැරලා අපි අනිවාර්යයෙන්ම සිකුරාදා පල්ලියට යන්නේ පූජකතුමා අනුගමනය කරගෙන ඉමාන් ජමාත් වශයෙන් ඉටු කිරීම අනිවාර්ය නිසා.
ඒක තමයි දැන් මතයක් වෙලා තියෙන මුස්ලිම් අය සිකුරාද පල්ලි යනවා කියන එක ඇත්තටම. සිකුරාද නෙවෙයි අපි දවසකට 5 වතාවක් යන්න ඕන, මැරෙනකම්ම යන්න ඕන. ඒ දෙවියන් වාසනේ ආඥා කරන්න ඕන. තුන්වෙනි වගකීම zakat කියන බද්දක් තියෙනවා අපිට. අපේ ධනෙන් අපි උපයන ධනෙන් 2.5ක් දිලිඳු දුප්පත් අයට අපි ලබා දෙන්න ඕන. ඒකට වෙනම නීති රීති තියෙනවා. දැන් මෙතන ඉන්නව සමහර ව්‍යාපාරිකයෝ ඉන්නවා, මුදලාලීන් ඉන්නවා. ඒගොල්ලන්ගේ zakat කියන බද්ද විතරක් ඇති ලක්ෂ නෙවෙයි කෝටි ගණන්. ඒක ඔවුන්ගේ නෙවෙයි. ඒක දිලිඳු දුප්පත් අයගේ. ඒ කාහටද බෙදලා දෙන්න ඕනේ කියන එක කුර්ආන් වලක තියෙනවා. පැය ගානක් පැයක් විතර කතා කරන් තියෙනවා මේ ඔක්කොම පැහැදිලි කරන්න පුළුවන්. හැබැයි එතකොට ඒ අනුව ඒගොල්ලන්ගේ අනිවාර්යයෙන්ම ලබා දෙන්න ඕන. ඒක තුන්වෙනි එක. හතරවෙනි එක තමයි ඒක වාර්ෂිකව හැම අවුරුද්දකටම සැරයක්. රත්තරන් වැඩිපුර තියෙනවද? ඒකට අපේ ලේඩිස්ලාත් කාන්තාවනුත් ඒ zakat කියන බද්ද දෙනවා. අනිවාර්යයෙන්ම දෙන්න ඕන. කැමැත්තෙන් තමයි දෙන්නේ, බය වෙන්න එපා. කැමැත්තෙන් තමයි දෙන්නේ. හොඳයි. right. හතරවෙනි එක තමයි මෙන්න මේ උපවාසය. අපිට මාස 12ක් තියෙනවා. මම ගොඩක් දේශනවල මම කියලා තියෙනවා අපිට තියෙන මාස 12ක්. බෞද්ධ ඔබටත් තියෙන නේද මාස 12ක්. ජනවාරි, පෙබරවාරි, මාර්ච්, ඒප්‍රිල්, මේ ඒක නෙවෙයි. ඒක සුද්දන්ගනේ. අපේ නෙවෙයිනේ. බෞද්ධයන්ට තියෙනවා දුරුතු නවම් මැදින් බක් වෙසක් පොස්ස නැසල නිකිනි බිනර වප්පිල් උඳුවක්. දෙමිල ඉන්දු පක්තිය කියලා තියෙන තයි මාසි පංගුනි සිත්තරේ වෛකාසි ආනි ආඩි ආවනි කියලා මාස 12ක් තියෙනවා. අපිට මාස 12ක් තියෙනවා. මුහර්රම්, සෆර්, රබීන් අව්වල්, රබීන් ආඛිර්, ජමාදුල් අව්වල්, ජමාදුල් ආඛිර්, රජබ්, ශඅබාන්, 9 වෙනි මාසය රමසාන්, රමසාන් විවිධ ආකාර උච්චාරණය කරන්න පුළුවන්. ඊට පස්සේ ශව්වල් මාසය, දුල්කාදා, දුල්හජ්. එතන හජ් වන්දනාට යන මාසය. මේ මාස 12 අපිට තියෙනවා. මේ මාස 12න් 9 වෙනි මාසය තමයි අපේ නබි නායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම්න්ට අල්ලාහ් දෙවියන් වහන්සේ මේ ලෝකේ අල් කුර්ආනය පහළ කළපු මාසය. ඒ මාසය තෝරගෙන තමයි අල්ලාහ් දෙවියන් වහන්සේ මේ උපවාස ශීලය අනිවාර්ය කළේ. මේ උපවාසය මේ මාසයේ මුළුල්ලේ අඛණ්ඩවම රකින්න ඕන. හැබැයි දවසකට පැය 13ක් විතර කාලයක් එන්නේ. ඒ නීති රීති අපි දන්නවා. හැබැයි කන්න විතරක් නෙවෙයි බොන්නත් බෑ. කෙල ගිලින්න විතරයි පුළුවන්. මම ගියේ සිංහල බෞද්ධ පාසලකට. මගේ යාළුවෝ ගොඩක් ඉන්නේ සිංහල බෞද්ධ යාළුවෝ. උඹලා කොහොමද බං කරන්නේ? අපි නම් මැරෙලෙයි කියනවා නේද? ඇත්තටම එහෙම කියනවා. හැබැයි අවුරුදු 30ක 35ක තරුණ කොල්ලෙක් මට එහෙම කියනව නම් මගේ ළමයින්ට වයස අවුරුදු 10යි 12යි ඒ අය මේක කරනව නේද? ඇයි ඔබට බැරි? මෙතන තියෙන්නේ අපි මැරෙන්නේ නැහැ ඇත්තටම. අපි මැරෙයි කියලා අපිට ඒ මැසේජ් එක දුන්නේ අපේ මනස. මේ මනසට අපි වහල් වුණු නිසා තමයි අපි අද ලෝකේ මිනිසා මේ ලෝකේ තිරිසන් බවට පත්වන්නේ. මිනිසා මිනිසෙක් බැටියට පත් කරන්නේ මිනිසාගේ මනස. මම ඒක පිළිබඳව අන්තිම විනාඩි 2-3ක් කතා කරන්න. 4 වෙනි වගකීම උපවාසය. මේ හැම අවුරුද්දෙම 9 වෙනි මාසයේ රකින්න ඕන. 5 වෙනි වගකීම අවුරුද්දකට සැරයක් නෙවෙයි. හැමදාම කරන්නත් ඕනේ නැහැ. අවුරුදු 5කට සැරයක්වත් නෙවෙයි. ජීවිත කාලයකට මේක වතාවයි කරන්න ඕනේ. ධනෙ තියන අය විතරයි. මක්කම හජ් වන්දනාව කරන එක. ඒක ජීවිත කාලයට මේකයි. ඒක කරපු අයට තමයි අපි හාජියාරවරු කියලා කියන්නේ. එන්න හාජියාරු මේ වගකීම් පහ තමයි අපිට තියෙන්නේ. දැන් අපි බලමු මේ වගකීම් වලින් මේ උපවාස සීලය අල්ලාහ් දෙවියන් වහන්සේ අපිට අනිවාර්ය කරන්න හේතුව මොකද්ද? බොහෝ දුරට අපි කියන්නේ මොකද්ද? දුප්පත් අයගේ කුසේ ගින්න තේරුම් ගන්න ඕනේ කියන එක. ඇත්තටම මෙතන ඉන්න කවුරුත් වෙලාවට කණේ නෙවෙයි. දවල් 2ට කන්න ඕන නම් 4 වෙනකන් නොකා නොබී ඉඳලා දවස් කීයක් කුසගින්න ඉඳලා තියෙනවද? එතනම තේරෙනවා දුප්පත් අයගේ කුසගින්න. මේ උපවාසය රැකලා තමයි ඒක මේ තේරුම් ගන්න ඕනේ කියලා නැහැ. මේක ප්‍රධානතම අරමුණ අපේ මනසට අපි වහල් නොවි අපේ මනසත් එක්ක අපි මනස අපේ වහල්භාවයට ගේන එක. මම මගදී දැන් මතක් කරනවා. මම ගොඩක් ඉස්සර කියව මනස කියන සංගරාව ශාන්ත ජයසුන්දර මහත්තයෙක්. මෙහෙම මිටියක් තිබුණ මනස සංගරාව මංගා. ඒක හැමතුනේ දවසක් සඳුද රැට ස්වර්ණවාහිනියක යනවා මනස කියන ප්‍රෝග්‍රෑම් එක යනවා. මම ඒ වෙනුවෙන් වෙලාව වෙන් කළා මං අහනවා ශාන්ත ජයසුන්දර මහත්තයා. එතුමා නම් දවසක් කියනවා ඔබේ සමාජය තුල කවුරු හරි ඉන්නවනම් මත් කුඩු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ජීවිතය නැති කරගත්තු එවැනි පුද්ගලයෙක් ඉන්නවනම් ඔහු හොඳ මාර්ගයට ගෙන්න පුළුවන්ද කියලා අහනවා. අපි නම් කියන්නේ බෑ. ඇයි? අපි ඒ වගේ ගොඩක් දෙන්නේ දැකලා තියෙනවා. අපි බලන්නේ වුන් හදන්න බෑ. ඒ තැනට තව කොටසක් යන්න නැතුව ආරක්ෂා කරමු. එහෙම නේද බලන්නේ? නෑ. එතුමා නම් කියනවා හොඳට අහගන්න පුළුවන් කියනවා. එකපාරක් නෙවෙයි කියන්නේ 3 වතාවක් කියනවා පුළුවන්. දැන් ආසාවෙන් මම කියවනවා කොහොමද පුළුවන් බලමු. බැලුවනම්
එතුමාණන් කියන්නේ මොකද්ද? උදේ ඉඳලා හවස වෙනකම් දින කිහිපයක් ඔහුව निराහාරව තබන්න. ඔහු උදේ ඉඳලා හවස වෙනකම් උදේ ඉඳලා රෑ නිින්දට යනකම් මනස ඉල්ලන හැම දෙයක්ම දීලා මනසට වහල් වෙලා ඔහු හිතන් ඉන්නේ ඔහුට දැන් මේක නැතුව බෑ කියන එක. නෑ ඔබට මේක නැතුව පුළුවන් කියන උතුමාණන් පෙන්නපු උදාහරණය මට හොඳටම හදවතට වැදුනා. ආරේ ගුණ නෑරේ කියලා කියනවා. හැබැයි මේක වෙනස් කරන්න පුළුවන් ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියන එකෙන්. ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියන එකෙන් නැති කරන්න පුළුවන් ආරේ ගුණ නෑරේ ගුණත් වෙනස් කරන්න පුළුවන්. එහෙමනම් මේ පුරුද්ද කියන එක ඇති කරගන්නේ උදේට නැගිටිනම් තේ එකක් බොන්න ඕනේ කියන එක අපේ පුරුද්ද. හැබැයි මේ අපි මේකට වහල් වෙලා ඉල්ලන හැම දෙයක්ම අපි දීලා තියෙන ජීවිතය. එහෙම නේද? ඉල්ලන හැම දෙයක්ම අපි දීලා තියෙන අපේ ජීවිතය. හැබැයි අපි ඒක ලබා නොදී අපි පුරුද්දක් ඇති කර ගන්න ඕනේ. එම නිසා උපවාසය තුළින් නබිනායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැවසුවේ निराහාරව සිටීම පමණක් නොව කුසේ ගින්නෙන් තැබීම පමණක් නොව කම්මින් සායිමින් ලයිස ලහු මින් සියාමිහි ඉල්ලල්ලම බොහෝ උපවාසය රකින්නන් හට ඔවුන්ගේ උපවාසයෙන් ඔවුන්ට හිමි වුණේ කුසේ ගින්න පමණයි කිසිදු පිනක් ලැබුණ නැහැ කියලා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් සඳහන් කළා. දැන් එතුමාණන්ගේ මිතුරන් companions of prophet sallallahu alaihi wasallam එතුමාන ඒගොල්ලන් ඇහුවා ඇයි නබිනායක තුමාණනි පය ගානක් අපි පරිත්‍යාගශීලීව දෙවියන් වහන්සේ වෙනුවෙන් නොකනොබී ඉන්නවනේ කිසිම පිනක් ලැබෙන්නේ නැහැ කියනකොට ඒ කොහොම ඒ හේතුව කියලා ඇහුවා. මෙතන දෙවියන් වහන්සේ බලාපොරොත්තු වුණේ ඔබව निराහාරව තැබීම පමණක් නොව ඔබගේ සියලුම අවයවයන් උපවාසය රකින්න ඕනේ කිව්වා. ඔබගේ ඇස් වලින් දෙවියන් වහන්සේ තහනම් කළපු දේවල් නොබැලීමෙන්ද ඔබගේ කන් වලින් දෙවියන් වහන්සේ තහනම් කළපු දේවල් ශ්‍රවණය නොකිරීමෙන්ද ඔබේ දිවෙන් ඔබේ මුවෙන් දෙවියන් වහන්සේ තහනම් කළපු වලක්වපු දේ කතා නොකිරීමෙන් මේ සියලුම ශරීරයේ අංගයන් එකතු කරගෙන උපවාසය රකින්නව නම් පමණයි ඔබට මේ උපවාසයේ උපරිම ඵල ප්‍රයෝජන හිමි වෙන බවට නබිනායකතුමා සඳහන් කළා. එතනින් අරමුණ මොකද්ද? මේ උපවාසයේ අරමුණ නොකා නොබී निराහාරව සිටීම පමණක් නොව මේ පැය 13ක කාලය තුල අපේ සමාජය ඇවිල්ලා බලන්න අපි ලොකු වෙනසක්. නෝම්බි අල්ලගෙන බොරු කියන්න එපා. මම නෝම්බිනේ මං කියන්නේ නැහැ. නෝම්බි අල්ලන් ඕපදුප කතා කරන්න එපා. ඔව් අස්තාෆුරුල්ලාහ් අස්තාව දෙවිනේ මට සමා වෙන්න මයි කතා කරන්නේ. පුදුම වෙනසක් තියෙන්නේ. දවස් දෙකයි තියෙන්නේ. උපවාස සමය අවසන් වෙනකොට පල්ලියට ඇවිල්ලා බලන්න. අපේ මිනිස්සු අඬන හැටි ගෙවල් වල. අපිට දරා ගන්න බෑ මේක. ඊතරම් සමාජීය ලොකු වෙනසක් සිදු කරන මාසයක් මේක. නබිනායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අල්ලාහ් දෙවියන් වහන්සේ මේක අනිවාර්ය කරන්නේ. යහපත් සමාජයක් නිර්මාණය කරන්න. මේ ලෝකෙට යහපත් පුරවැසියන් බිහි කරන්න. එනිසා තමයි ධර්මයේ තුලින් ධර්මිෂ්ඨයන් බිහි කිරීම තුලින් තමයි සමාජය වෙනස් කරන්න පුළුවන්. එම නිසා මේ ඉස්ලාම් ධර්මයේ මේ උපවාසය ලබා දීලා තියෙන පිළිබඳව අරමුණු පිළිබඳව අද ලෝකේ ගොඩක් දෙනෙක් මැරෙනව නේද? ඇයි හේතු මැරෙන්න? වයස අවුරුදු 90 100 ගියා නම් කොහොමත් මැරෙනව මොනවා හරි ඇවිල්ලා මැරෙනවයි කියන ඔපරේෂන් කරන්න ගියත් මෙයාගේ වයස ඉවරයි කියන. හරි. ඒ වගේම මිනිස්සු ගොඩක් මැරෙන ඇක්සිඩන්ට්ලි. ඒකට වයසක් නැහැ. ඇක්සිඩන්ට්ලි මැරෙනවා. තව ලෙඩ රෝග තියෙනවා. හැබැයි ලෙඩ රෝග වලින් මැරෙන ගොඩක් දෙනෙක් ඉන්නවා. heart වගේම ඩයබටික්. දැන් මේ වගේ මරණ අය ගත්තා නම් ලෝකේ මම කියන්නේ සාක්ෂි ඇති මංගාව තියෙනවා. කුර්ආනයේ සහ නූතන විද්‍යාව කියලා ග්‍රන්ථ පහක් මංගාව තියෙනවා. මම ඒක රිසර්ච් කරනවා. දැන් ඉස්ලාම් ආගමේ මේ සියල්ල පිළිබඳව සංසන්දනය කරපු ලියපු ග්‍රන්ථ ගොඩක් අද ලෝකේ තියෙනවා. එතකොට මේක වෛද්‍යවරුන්ගේ සාක්ෂි පිට මම කතා කරන්නේ. ලෝකේ ලෙඩ රෝග වලින් මිනිස්සු මැරෙනවා. ඒ මැරෙන්න හේතුව ආහාර අඩුවීම නෙවෙයි ආහාර වැඩිවීම. निराහාරව සිටීමෙන් ලෝකයේ කවුරුත් මැරෙන්නේ නැහැ. දැන් निराහාරව සිටීම තුළින් අපිට ශාරීරිකව සැහැල්ලුවක් දැනෙනවා. අපිටම දැනෙනවා. අපිව ආරක්ෂා කරලා අපිට නිරෝගී ජීවිතයක් ලබා දෙනවා. මේ වගේ අන්තිමට මම එකක් කියන්නම්. මේ ලෝකේ අපි උදේ ඉඳලා රැ වෙනකන් කන්න බොන්න අවශ්‍ය නැහැ කියලා හිතන්නකෝ. කුසේ ගින්නක් එන්නේ නැහැ. බඩගිනි හැදෙන්නෙම නැහැ. නිකන් හිතලා බලන්න. උදේ ඉඳලා රැ වෙනකන් බඩගින්නක් එන්නේ නැහැ කියන මිනිස්සුන්ට මේ ලෝකේ කොච්චර වෙනස් වෙයිද? කී දෙනෙක්ද හම්බ කරන්න යන්නේ?
මෙච්චර මේ ලෝකේ මිනිස්සු මෙච්චර හම්බ කරන්න මහන්සි වෙන්නේ මොකටද? මේ කුසේ ගින්න නිවන්න. මගේ බිරිඳ දරුවන්ගේ කුසේ ගින්න නිවන්න නේද? ඒකට නිකන් ලැබෙනවා නම් ඕන දෙයක්. දැන් හරි. ඉස්ලාම් ආගම හැම වෙලාවෙම කියන්නේ අනිත්‍යයට කන්න දෙන්න. කන්න දෙන්න. නබිතුමා විටින් විට කියන සල්ලල්ලාහු අලයිහි වසල්ලම් කියනවා අනිත්‍යයට කන්න දෙන්න. ඒ තරම් ලොකු පිනක් වෙන කිසිම දෙයක් තුල නැහැ. කුසේ ගින්නෙන් පෙළෙන ආමාශයකට ආහාර වේලාවක් ලබා දීමට වඩා උතුම් පිනක් මේ ධර්මය තුල නැහැ යනුවෙන් සඳහන් කළා නබි නායකතුමාණන්. හැබැයි එක දෙයක්. දැන් අපිට කන්න ඕන වගේම කන්න නැතුව ඉන්න පුළුවන්ද? මේක තමයි යෝනේ. ඉස්ලාම් ධර්මය අපිට පෙන්වලා දෙනවා මානසිකව අපිව ශක්තිමත් කරනවා. මිනිසුනේ නුඹට කාල විතරක් නෙවෙයි නොකා ඉන්නත් පුළුවන්. ඔබ ධෛර්යමත් වන්න. දැන් අපි උපවාසයෙන් මිදෙනවා බලන්න. දැන් මෙහෙනම් බුරියානි තියලා තියෙන්නේ නැත්නම් කැඳ කෝප්පයක්. බුරියානිය දද? හරි. කැඳ කෝප්පයක් තියෙනවා. ෂෝටිස් දෙක තුනක් තියෙනවා. ඒ ෂෝටිස් දෙකයි කැඳ කෝප්පය මම බොනවා. බිව්වට පස්සේ පල්ලියට යනවා. රෑ 10ට විතර ගෙදර ආවම ලොකු බඩගින්නක් නැහැ. පාන්දර 4ට අපි නැගිටලා කන්න ඕන. දැන් මොකද කරන්නේ? නිදාගෙන ඒ වෙලාවටම කමු. එලාම් එක තියෙන වෙලාවම එක වදින්නේ නැහැ. අවදි වෙලා බලනකොට 6යි වෙලාව. දැන් මොකද්ද අපි කරන්නේ? අහලා බලන්න මුස්ලිම් අයගේ. සියලුම දෙනා මා උපවාසය රකින්නේ මේ කියලා ඒ අදිෂ්ඨානය, ඒ චේතනාව අරගන්නවා. දැන් තේරුණාද? හැබැයි ඊළඟ දවසේ හැමදාම කරන සාමාන්‍ය වැඩ ටික ඔක්කොම කරනවා අපි. ගිය අවුරුද්දේ මට විතරක් 3 වතාවක් මේක වුණා. එහෙම නෝම්බි අල්ලලා තියෙන දැන් ඊළඟ දවසේ 6:20ට නෝම්බි අරිනකොට බලනවා වෙලාව 6:20යි. ඊයේ 6:20ට බීපු කැඳ කෝපෙත් එක්ක මම පැය 24ක් නොමැරි ඉඳලා තියෙනවා. නබි නායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් රටේ ඉඳි 3කින් පැය 24ක් ඔබට ජීවත් වෙන්න පුළුවන්. ඔබ මැරෙන්නේ නැහැ කියන එක අපිට පෙන්නලා දුන්නා. රටේ ඉඳි 6කින් දවස් දෙකක් පැය 48ක් ඔබට නොමැරි ජීවත් වෙන්න පුළුවන්. එතකොට ආර්ථික ගැටලු තිබුණත් නැතත් මිනිස්සු අද ලෝකේ පුදුමයටපත් කරන්නේ ආර්ථික ගැටලු නිසා සුසයිඩ් කරගෙන සියදිවි හානි කරගන්නන් අදුම මුස්ලිම් අය තුල. ඇයි උදේට කෑවනම් දවල්ට කන්න ඕන නැත්නම් කොහොමද ජීවත් වෙන්නේ? අපි මැරෙයි. දවල්ට කෑවනම් රාට කන්න ඕන නැත්නම් අපි මැරෙයි. නෑ අපි මැරෙන්නේ නැහැ. අපේ දරුවන් පවා දන්නව දැන් කෙහෙල් ගෙඩියක් කාලා වුණත් පැය 24ක් ඉන්න පුළුවන් කියන එක. ඒ මානසිකව අපිව ශක්තිමත් කරනවා මේ උපවාසය. කියනවා නම් අරමුණු 20ක් විතර තියෙන මං 3යි කිව්වේ මට වෙලා ඉවරයි. ඒ නිසා පිටින් බලනකොට අපිට ඒක මොකද්ද කියන එක තේරෙන්නේ නැහැ. යථාර්ථය අපි ඇතුළට ගිහිල්ලා බැලුවොත් තමයි තේරෙන්නේ මේක කොච්චර ගැඹුරක් මේක තියෙනද කියන එක. එම නිසා ලෝකේ සීලම ධර්මයන් තුළින් ඒ ශාස්ත්‍රවරුන් අපිට පෙන්වලා දුන්නේ යහපත් සමාජයක් නිර්මාණය කරන්න. ඒ නිසා අපි සියලු දෙනාටම අල්ලාහ් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය, ශක්තිය අපහට ලබා දී අපහට අල්ලාහ් දෙවියන් වහන්සේගේ උතුම් වූ හිදායතය ලබා දී අප සියලු දෙනාටම ජාතික ගීය තුල ආනන්ද සමරකෝන් මැතිතුමන් එදා 1952 වර්ෂයේදී මේ ජාතික ගීය නිර්මාණය කරනකොට 1956 වර්ෂයේදී SWRD බණ්ඩාරනායකතුමාණන් සඳහන් කළ පාර්ලිමේන්තුවේදී හැන්සට් වල ඒක පටිගත වෙලා තියෙනවා. ඒක සඳහන් වෙලා තියෙනවා. මුස්ලිම් අය නොසිටින්නට අද අපි විදේශ ජාතිකයන්ගේ වහල්ලුන් බවට තමයි ඉන්න වෙන්නේ. මුස්ලිම් අය නොසිටිය නම් අපි තවමත් මේ රට වහල් රටක්. ඇයි? ඒ නිදහස ඉල්ලනකොට එදා කියනවා සමහර ජාතීන් වශයෙන් වෙන්න ගත්තා. ඒ සුදු ජාතිකයන් කියනවා පාර්ලිමේන්තුවෙන් 70%ක් නිදහස ඉල්ලුවත් අපි දෙනවයි කියනවා. එතකොට සමහරු තමන්ගේ වාසිය ඉටු කරගන්න බැලුවා. අපිට 50%ක් ඕන කිව්වා. මුස්ලිම් ජාතික නායකයන් ටීබී ජායා, සර් රාසික් ෆරීද් ඒ වගේ නායකයන් ඉඳලා කිව්වා අපි සිටගන්නේ ශ්‍රී ලාංකිකයන් හැටියට කිසිම අයිතියක් එපා කිව්වා. බැලුවා අපිට නිදහස ලැබුණා. මේ නිසා තමයි ඈත අතීතයේ 1952ෙම එක මවකුගේ දරු කැල බැවිනා යමු යමු වී නොපමා ප්‍රේම වඩා සම බේද දුරරලා යමු යමු වී නොපමා. මේක ඇතුළත් කරේ නිකන් නෙවෙයි. එම නිසා එවැගේම අපි යහපත් සමාජයක් නිර්මාණය කළ සාමයෙන් සහජීවනයෙන් අපහට ජීවත් වීමේ වාග්ය අල්ලාහ් දෙවියන් වහන්සේ ලබා දෙත්වා. අල්ලාහ් තාලාගේ ආශිර්වාදය උතුම් වූ හිදායතය ලබා දෙත්වා. අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු. අසන් යාර අසන්